Sir, good morning, sir. බින්දුරයක් නෙමෙයිද? මං හිතුවා බින්දුරයක් කියලා. මම මේ ලෙස්ලි මහත්තයා හම් වෙන්න කියලා. ලෙස්ලි මහත්තයා නම් ඇතුළේ ඉන්නවා සර්. මොකක්ද වමනාව? පාස්පෝර්ට් ෆොටෝද, වෙඩින් ෆොටෝද, ඩෙන්ටි කාඩ් ෆොටෝද? අප්පට එක දිගටම කියවන්න. එන්නම්. මනමාලිගේ ප්‍රශ්න ඒක නම් මට අපිට දාන්න මෙපා. ඒක දාන්න බෑ. පුරුමේ තමයි අපි කරේ. බලමු. මම ෆොටෝ ටික ගේන්න කොහමද කම්පියුටර් දාලා වැඩේ ටිකක් කරලා හොඳට කෝල්ස් එනවනේ. වැඩ ස්ටෝර් එක වැඩ. අරගෙන මෙහෙම කරනවා වැඩ ගොඩයි. ඉතින් හොඳ. මට මේ හොඳ. ෆොටෝ විකුණන කඩයක් දාලා තියනවා කියලා ආරංචි වුණා. අම්මෝ. ඔව් පාන් විකුණන කඩේ වගේ නේ කිව්වේ ෆොටෝ විකුණන කඩ. ස්ටුඩියෝ දැක්කද ඉස්සර ලස්සන නම දාලා ස්ටුඩියෝ. නම අනේ ඔයාගේ නම්. හයි. යකෝ හැම තැනම තියෙන නමන්නේ දැන් මේ ඝනපීඨවල හොඳ නමක් දාන්න එපා. අහන්න එපා අපේ. හරි කේන්දරකාර දෙන්න ගානක් දීලා නේද දාගත්තේ ලස්සන. මොකද්ද මේ නම හවුතුද? දැන් ඔය ස්ටුඩියෝ වල නෙමෙයි කඩවල වලත් ඔය නම දාලා තියෙනවා. නෑ. මම දැක්ක මල් ශාලාවෙත් දාලා තියෙනවා. චලාව. ඔව්. හැම එකේම දොරේ ඔය නම ගන්නවමනේ. මට නම මොකද්ද නම මට හරියට ඕපන් කියලා ගහලා තිබුණා. ඕපන් ක්ලෝස් කියන්නේ යෝ මියාරක. ඔය උඩින් දැක්කද මම 9500ක් දෙන අටමගල ස්ටුඩියෝ කියලා. තුක් විතරක් එක ප්‍රවුන් නැතද? බලන්න ඕනේ නේ අර ලස්සන වෙඩින් ෆොටෝ එකක් තිබුණා. ඒක බැලුවා. පතක දැක්කා. ඔතන දැකලා වුණුදු දෙන්නේ කිටි කවුද? හරි. කවුද ෆොටෝ එක කීයේ මුලවන් නම් කියන්නේ? දැකලා පුරුදුයි. හරි. අර අතකොට සුදු අයියගේ කොල්ලානේ. එයයි යාගේ නෝනේ. සුදු අයියා කොල්ලා හදපානේ පැනලා කියන්නේ. කොයි කවුද වෙඩින් ෆොටෝ ගත්තේ? ඒකට වෙඩින් ෆොටෝ එක. ඔන්න කිව්වා ඒ පවුල දුන්නේ ෆොටෝ එක. අපේ පවුල. වෙලෙදීනේ අපේ පවුලගේ පරම්පරාව එක කාලකන්ණි කසාද බඳලා නැහැනේ. මං තමයි ওই පළවෙනි වතාවට ওই පවුල එකේ බැඳ ගොනා. තව ඉංගියක් දෙනවා. කලබල වෙන්න එපා, හිතනර කරගන්න එපා. කවුද දන්නවද? ෆොටෝ එකේ මනමාලිට පෙනී සිටින්නේ වෙනින් කවුරුත් නෙවෙයි. මේ පවුල. මගේ පවුල? මගේ පවුල? ඔව්. ඔන්න ඔය තමයි අඩු ගානේ පත්තරේට දානකොට දාන්න තිබුණා වරදට සමාව දෙන කෙනෙක් එන්න කියලා වදින්. ඒ මොකොත් කිව්වේ නැහැ. කලින් බැඳ කතාවක් කිව්වනම් මම බදිනවද ඕක? ඇයි මට මේව කරන්නේ? අපි හොඳ වැදගත් කොල්ලෝ. කොල්ලෝ අපි ඕක බැඳපු එකාගේ හොම්බට 66ක් අයින්නවා මං අද. එනකන් උඹට එනකන් 66 උඹ එනකන් මට මොකටද දැනගන්න? ඔය මනමාලයට ඉන්න උඹ උඹලා මාව රවට්ටන්න උඹලාගේ ලුණු ගොරක මදි මාව තම්බන්න. යකෝ ඒක හිටියේ එන බේබත් දෙන්නේ නැද්ද ගුඩ ගිහිල්ලා නිකන් බය වෙලා වගේ. ඒ වෙලාවේ මමනේ මේ වෙලාවට ටක් ගාලා මම ෆොටෝ එක ගත්තේ. අයියා කොහෙන්ද ඔය ෆොටෝ ගහිල්ල ඉගෙන ගත්තේ? ඒ පුතාල මේ අධ්‍යයනයක් කරලා ගිහුවේ. මම තනිකර සීසයිඩ් තමයි ඒක අධ්‍යයනය කළේ. හොටෙල් එකේ. සීසයිඩ් දෙල්ලේ නෙමෙයි මම. වෙරළි. වැල්ලේ පැත්තේ යනකොට ගල් කිසල ඒ වල පැත්තේ යනකොට ඉන්නවනේ ජෝඩුමයි ඉන්නේ. අර අස්සේ ඉන්න ගල් ආසේ අර මේ මම ඉතින් වැඩවත් ටික පත්තරේ මම බැලුවා. මම ෆ්‍රේම් එක කපාගත්ත මොන ඉලා පත්තරේ රවම කපලා මෙහෙම ඉතින් බැලුවා. අස්සෙන් ගානට ෆ්‍රේම් ටික ඔන්න බැලුවා. මේක දැක්කද? මට ඩෙන්ටි ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ. හැබැයි hina වෙච්ච එක. පුළුවන්. කවුද මේ ෆොටෝ එක ගාපු ගොන් හරකා? මේ ස්ටුඩියෝ එකේ කවුද මේ ෆොටෝ ගහන්නේ? ඇයි සර්ට අවශ්‍ය පාස්පෝර්ට් ෆොටෝද, ඩෙන්ටි කාඩ් ෆොටෝද, වෙඩින් ෆොටෝද? මේ ෆොටෝ එක ගහපු එකට කියනවා පාස්පෝර්ට් සයිස් එකේ ෆොටෝ එකක් ගහගන්න කියලා උගේ මලකොලේට දාගන්න. මම මේ ටිකක් කලේ මට කලබලෙට දෙවනි මනමාලිය තුල්ලු කරලා ගියේ ෆොටෝ එක. වාස්නේ උටේ හිනාව කියලා තියෙනවා. කවුද?
කවුද මේකේ අයිතිකාරය? කවුද මේකේ අයිතිකාරය? මේකේ ස්ටුඩියෝ එකේ බිල්ඩින් එක. එන්නේ අපට වැඩක් නෑනේ. ඒ වුණාට අයිතිකාරයට බිල්ඩිම ඕනනේ. දැන් මේ කවුද මේ ෆොටෝ එක ගහපු ගොන් හරකා? අයි අන්තට්ටු නැද්ද? අන්තට්ටු? බලන්න ෆොටෝ එක මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මොකද්ද ප්‍රශ්නේ? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ 21 වෙනි උපන්දිනය. ඈ? ඒ ළමයා කේක් එකක් අරගෙන ආව මෙතන ෆොටෝ එකක් ගන්න. මම දන්නවා කේක් කේස් එක බුද්ධුමම් දැන් ඔයා කේක් හදනවා. නෑ බොඩි කේස් ඔය නෑ ගර්ල්ෆ්‍රෙන්ඩ් නැන්දම්මද? නෑ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මම කප්පදී අපෝ මම එහෙම වාට කියනවා නෙමෙයි ඔය කසාද නම් කරන්න බඳින්න එපා නේ. ඇයි ඒ ළමයා දැන් මොකද්ද කිව්වේ? මෙහෙම දිනවා කේක් ගෙඩිය. කේක් ගෙඩිය කොටයි මහතයිනේ. හරිද? මේ කෙල්ල හීනේ දිග. මම කව දෙන්නව හරියට අල්ලන්න බෑ කියන එක. ඒක මගේ කෙල්ලවත් අල්ලුවා. අල්ලන්නේ කෙල්ල වල්ලන්නේ කේ. ඔව් අපි දැකලා නැති කෙල්ල අල්ලන්න. මේ මගේ ප්‍රේම කලබල වෙන්න ඕනේ නෑ. මේකේ දැන් කේක් එකේ ෆොටෝ එක වැදිලා තියෙනවනේ. එමකට කෙල්ලට එන්න කියන්න. කෙල්ල ගෙන්නුවා කෙල්ලගේ ෆොටෝ එකක් ගත්තා. කම්පියුටර් ජිල් මට්ටක් දැම්මා. ඒකට දිව්වා. ඔය කේක් එක විතර නෙමෙයි ඕකේ ළමයක් ඉන්නවා. තමයි ඈ ආවෝ ඇස් දෙකක් පේනවා ඇස් දෙකක් පේනවා. මොකද්ද නම් සිකරේ? එයාට මම කොච්චර කිව්වත් ඇහුවේ නෑනේ. එයාට එක ෆ්‍රේම් එකේ කේක් එකයි යාව දෙන්න ඕනේ කිව්වා. මම කරපොට එහෙම තියන ගත්ත කේක් එක ගැහුවා මුහුණට. නේද? ඒක ගහලා ගැහුවා ෆොටෝ එක. හරි. එතකොට මේ කන් දෙක වටේ මොනවද තියෙන්නේ? එයාට අවුරුදු 21ක් කිව්වනේ අර ඔය ඉටිපන්නම් ඔය. කරන්න එපා ඔය නින්ද යන්නේ කිව්වම ආලා හදනකොට ඉන්නකෝ මෙන්න හරක් අනේ අයියේ වර්ණිතා අයියේ කෑ ගහන්න එපා අයියේ අනේ අයියේ මම හොරෙක් නෙවෙයි කෑ ගහන්න එපා මෙන්න හොරෙක් දෙටි කියන්න එපා අයියේ මම අහිංසක අයියේ හොරෙක් නෙමෙයි මම හොරෙක් කවුරුහම කෑ ගහන්න නැතුව හිමින් කතා කරන්න කියලා දුඹ කියන්නේ මෙන්න හොරේ අයියේ කෑ ගහන්න එපා වදින්න මම පොඩි පණිවිඩයකට ආවේ අපේ අම්මගේ පණිවිඩයකට අයියා පණිවිඩේ මොකද පණිවිඩේ අනේ අයියෝ මට අතාර අල්ලන්න එපා එතකොට හුස්ම ගන්න බෑ පණිවිඩේ කියන්නේ කොහොමද අතාරින්නකෝ කිව්වා අතාරින්නකෝ අතාරලා බං ඉන්නේ මොකද පණිවිඩේ කියන්නේ අයියේ අපේ අම්මා කිව්වා අයියේ මේ කටුවයි මිටියයි අයියාගේද කියලා අහගෙන එන්න කියලා ඇවිල්ලා. ඔය මිටි? ඔව්. මට කොහෙන්ද බං කටුවයි මිටියක්? දන්නේ අපේ අම්මා කිව්වා ඒ වුණාට අයියේ අනුන්ගේ බඩු ගෙදර තියාගෙන ඉන්න එපා බං. මේ මිනිස්සුන්ටත් වැඩබල තියලානේ මේක ගිහිල්ලා දීපන් කියලා මම මේක දෙන්න ආවේ අයියේ දෙන්න. එතකොට එහෙනම් කියපො උඹ මොකටද මේ ජනේලෙට නීන තියාගෙන තට්ටු කළේ? කොයි ජනේලෙටද? ජනේලෙ පතරකොත් ගිහිල්ලා. අයියේ මේකයි උනේ. ඉඳන් වෙන්නත්. අයියේ මම ජනේලෙට තට්ටු කෙරුවා. තට්ටු කරනකොට අයියලා සද්දයක් නැන්නේ. මම කොහොමද දැන් මේක දෙන්නත් එපා නැත්නම් අම්මා බයිනවනේ මං ඉමේට මේ කටුව තියලා මිටියේ තට්ටුවක් දැම්ම ජනේලේ අරගන්න. පතුරා ගියා අයියේ. පතුරා ගියා ජනේලේ පතුරා ගියාට පස්සේ ඒකේ වටිනාකමක් නැහනේ. ඒකින්ද ඒ ජනේලේ වැඩක් නැහැ කියලා මම සම්පූර්ණ ජනේලේ ගලවලා පැත්තකින් තියලා ඇතුළට රිංගලා කටුවයි මිටියයි දෙන්න තමයි කියේ. හරි. ඒ ඔක්කොම හරි. එහෙනම් උඹ මොකද ඔය කළු රෙද්දකින් මූණ වහගෙන ඉන්නේ? මම? ඔව්. ඔය කලින් දෙපයි මට බෝ වෙන එම්බිරිසාවක් තියෙනවා පවුනේ අම්මා කිව්වා උඹ රෙද්දක් බැඳගෙන ඵලයන් අහිංසක කොණ්ඩේ සුදු අයියට මේ එම්බිරිසාව හැදුනොත් පවුනේ කියලා මේක බැදා යට ගා තමුසේ බලාගෙන ගියාම හරි හොදෝරෙක් නේ ඕයි අනේ අයියා ආයිතරයක් ඒ පවුකාර කතාව කිව්වනේ එහෙම කියන්න එපා අයියේ මම හොරෙක් නෙමෙයි මම හරි අවංක සත්‍යුණවත් හරි හොඳ ගුණයපත් මල්ලි කෙනෙක්
මං තමුසේ වගේ කෙනෙක් ඔය හොයමයි හිටියේ. අම්ම බලලා තමුසේ වගේ හොඳ හොරෙක් හොයමයි හිටියේ. ආය කියන මට අන අතම කටුවේ අරගෙන මැරෙන්නේ ඉතින්. හරි. තමුසේ හොරෙක් නෙවෙයි කියමු. හැබැයි තමුසෙට අද හොරෙක් වෙන්න පුළුවන්. මට ඔව්. මේ දැන් අම්මේ ඔයාගේ ඉතින් බලවත් එල්ලීමෙන්ද මට තාවකාලික හොරෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි මොනවාද හොරකම් කරන්නේ? කොහෙන්ද හොරකම් කරන්නේ? අපේ ගෙදරින්මයි වැඩේ පටන් ගන්න. අපේ ගෙදරින්. මේකේ අම්මා බනින්නන්නේ. ඔතන නේදී. ඔයාලා අම්මා නෙමෙයිනේ. අපේ අම්මා මට හොරකම් කරනවා කියලා බනින්නන්නේ ඒකයි. තමුසෙලා අම්මට බයින් දෙන්න දෙන්නේ නැහැ. අපි මෙහෙම කරමු. අපේ අම්මගේ වටිනාම වස්තුව තමයි හොරකම් කරන්න තියෙන්නේ. මාව. මාව බං හොරකම් කරන්න තියෙන්නේ. ඔයාව හොරකම් කරන්න තියෙනවා. ඔයා අල්ලන්න එපා. ඇඟිලි සලකුණු හිටිනවා. කවුරු බීදාගෙන එනවා. කවුරු බීදාගෙන කොට වෙනවා. මෙන්න ගන්න. මෙන්න ගන්න. දැන් මෙන්න මෙහෙමයි. හරි. අයියේ ඔයාද හොරා මන්ද හොරා? මල්ලිනේ හොරා. එහෙනම් ඔයා උරේ බැඳගත්තේ. දැන් මට පිළිබානවනේ. අපි එළියට යනවනේ. ඒකයි. පේනති. ඔව්. හරි. දැන් මාව නැප්කින් කරන්නකො මල්ලි. නැප්කින් කරන්න. හරි. හයි. මේ අල්ලගන්න. හයි. නැප්කින් කරන්නේ. නෑ නැප්කින් කියන්නේ ඔය අර හොරෙන් උස්සන්නේ. මොකද? නැප්කින්. නැප්කින් කිඩ්නැප්කින්. අන්න හරි. එහෙම කරන්න ඕනේ. හරි. එහෙමනම් මම ටක් ගාලා බ්‍රෂ් එක හොයාගෙන ඉන්න. බස් එක? ඒ බස් එක මේ මාරේ බස් එකක් කියන්න දැන්නේ. බස් එකක් නම් හැමදාම බයිසිකලයක්. ඒක බස් එක ගන්න හොයාගන්න බෑ මේ 12 මාත් විතර ඇති. හරි මල්ලි. ඔය බස් එක? බස් එක? නෑ මේ තියෙන්නේ බ්‍රෂ් එක. බස් එක? දැන් තමුසේ මාව කිඩ්නැප් කරන්නනේ යන්නේ. ඔව්. ඒතකොට දවස් 3-4ක් එළියේ ඉන්න එපා. ඔව්. ඉතින් මට දත්ම දෙන්න නැතුව ඉන්න බෑ. ඒකයි මම ඇඟිල්ලෙන් නවදින්නේ. කරන්න යම්. දැන් තමුසේ මාව වඩා ගන්නවා. වඩාගෙන ඒ කියන්නේ හොරකම් කරගෙන එළියට අරගෙන දුවන. වඩා ගන්න. අයියෝ අම්මලා කොටාට යතුණා. අම්මා හැලේ. ඕයි. තමුසේලා මාළුකෝට හොරකම් කරන්න එනවා. ලුණු කැඳුවත් බීලා නෙමෙයි දෙන්නේ. ලුණු කැඳුවත් බොන්න නැති හින්දානේ හොරකම් කරන්නේ. මේ මිනිස්සු. නෑ මිනිස්සු. දැන් මල්ලි මාව අරගෙන වඩාගෙන හරි මොනවා කරගෙන හරි එළියට අරගෙන දුවනවා. හොරකම් කරගන්නවා. ඔය උසයිනේ පුටුවේ නගින්න පුටු උඩ නගින්න මං ගන්න ඒකනේ. එතකොට මේ කටුවේ මිටිය ඒ කටුවයි මේකේ අම්මා කියන්නේ ඒක පස්සේ ගනින්. ඔබ හරි එක. අන්න. කොහොම කරකවන්න එපා ඔයි. මට කරකිල්ල හැදෙනවනේ. නමුසේ ඒකට නම් හරි දැස්සේ. හරි. මේ දැන් මේ ටෙලිෆෝන් එකෙන් මම අපේ අම්මට කතා කරනවා. අම්මා ටෙලිෆෝන් එක ගත්තාම තමුසේ කියනවා අපි පුතාව කිඩ්නැප් කළා රුපියල් 10000ක් දුන්නොත් ආපහු එවනවා කියලා. හරි. ඉන්න මගේ කොටස කරන්න. අම්මේ මගේ සුදු අම්මේ. මේ ඩෝලයක් හොයාගන්න නැද්ද? මොකටද ඩෝල? මේ අපුඩි ගහන්න තියෙනවා ඩෝල පාන. ඉස්සරහින් නැතු හිටවකෝ. අම්මේ මගේ සුදු අම්මේ. මම අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. නැත්නම් සෙකුට කියනවා. මම අසරණ වෙලා. බూరు ඒක නෙමෙයි. අර භයානක විදිහට බය හිතෙන විදිහට කියනවා. බයි. අම්මේ බය හිතෙන විදිහට කියනවලු පුතා තමයි කියන්නේ 10000ක් දුන්නොත් කිඩ්නැප් එක තේ. ඔබට මා පුදුම හොරෙක් බා. ඒයි. අපි තමසගේ පුතාව කිඩ්නැප් කළා. රුපියල් 10000ක් දුන්නොත් ආපහු එවනවා. නැත්නම් අපි ඌ මරනවා. 10000ට 15000ක් දෙන්න. ඕකව මරලා කිඹුලන්ට කන්න දානවා.
ඇයි මල්ලි ඔයා දන්නේ? අයියේ කොහොමද මේ වාහනේ දැන් මං කිඹුල් වලක් හොයන්නේ? Hello, Mali. Good morning. බය වෙන්න එපා, බය වෙන්න එපා. අපේ තාත්තා පොඩ්ඩක් වුණා. ඒ උනාට ප්‍රශ්නයක් නෑ, මං ඉන්නවනේ. හරි හරි. bye bye bye. La 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 la. La 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 la. La 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 la. La 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 la. Tato. Amma ba? මට සල්ලි ඕනේ නැගිටින්නම තාත්තේ. යප්පා. අල්ලි ඉල්ලන නෙවෙයිද? නැත්තම්. ඉතින් උඹ ඒක ඈත තියා කියලා ඉන්න බෑ. ඈ? ඔබ මෙතන නිකන් තාත්තේ කිව්වට මම දන්නවද? තව ටිකෙන් මට දිගටම නිින්ද යනවනේ. ඔබ ඉතින් බලන්නකො මේ ඉතින් අපේ තාත්තලානේ. තාත්තලා තමයි නේද බාප්පලා? හරි. තාත්තේ මේකයි. මොකද්ද? Actually I have. නේ නාත්තපා. Actually I have no even 1 cent in my pocket. Okay? Thank you. ඔය ඉතින් බලන්නකො. මේ වගේ තාත්තලා හන්දා ඉතින් දරුවන්ට වගතුවක් වෙයිද අයියකෝ. මොකක්ද? තාත්තේ. ඈ? මේකයි මගේ ප්‍රොබ්ලම් එක. මට සල්ලි ටිකක්. තාත්තේ. නෑ කවුද? යප්ප මල පයින්නවා. පුතේ ලානි ලාම්ටෝන්. මමට එකක් කියන්න. ඔබ මීට පස්සේ එනකොට ඈත තියා තාත්තේ මට සල්ලි මුකුත් ඕනේ නෑ. මම මේ නිකන් කතා කරන්නයි ආවේ. අන්න එහෙම කියාගෙන වරේ. තේරුණේ? නැත්තම් මට නිින්දකුත් නෑ උඹට නිවනකුත් නෑ. කරුණයක්ද මේක? හරි. ලොකු මෙහෙමත් දැන් මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ? මට පටන් ගාලා කතාද බඳින්න ඕනේ එකයි මං කියන්නේ අයියකෝ. මොකක්ද? ඔව් පටන් ගාලා කතාද බඳින්න ඕනේ. අයියෝ නාවෙන්නේ කතාද? ඔව්. අයියෝ පුතේ ඉලන්දාරිය කතාද බඳිනවා කියලා කියන්නේ වතුර තිබහට ණය කරා ඇල්ලට පනිනවා වගේ වැඩක්. අනේ දේරුම් ගන්න. කොටින්ම කියනවා නම් පාම් පෙත්තක් කන්න තියෙන ආසාවට බේකරියක් සල්ලි වලට ගන්නවා වගේ මරිමෝල් වැඩක් කතාද බඳිනවා. තේරුණේ? එතකොට තාත්තේ කතාද බඳින්න බය ෂෝක් එකේ තින්නේ. අය එනදී උඹ කතාද බඳින්න බලන්න. ඉවරනේ කතන්දරේ. හරි. ඈ? එහෙනම් ඒක අල්ලලා දාමුකෝ ඉවරයිනේ. තාත්තේ ඈ? මම වෙන බිස්නස් එකකට අත ගහන්නේ හිතාගෙන ඉන්නේ. very good very good. ඒකට මට තාත්තා රුපියල් 1000ක් දෙන්න. මොකද තාත්තේ නැගිටින්නකෝ. මොන මගුලක්ද මේ මොකද්ද දැන් ඔබ කියන්නේ? තාත්තා මගේ බිස්නස් එකට එකතු වෙන්න ඕනේ. මොකක්ද දැන් මේ විශ්වාස එක? තාත්තේ මේක නැගිටින්න බා තාත්තා. මොකද්ද කියහන්කෝ? මම නැවතින් ෂෝක් බඩුවගේ එනවා. බා කියන්නේ. නැවෙන් බඩුවක් එනවා කියලා මට. ඔව් තාත්තේ. ඔරිජිනල් බඩුවගේ නෙවෙයි. ඔරිජිනල් බඩුව. දැන් කොහොමද කරන්නේ? ඔව්. තාත්තා මට රුපියල් 1000ක් දෙන්න. 1000. ඔව්. මම මේ බිස්නස් එක කළා. ඔව්. තාත්තට 500ක් දෙනවා. මම 500ක් ගන්න ලාභෙන්. ඒ කියන්නේ 1000ක් ලාභ එනවා. ඔව් යා. දැන් ඒකට උතේ ඔබට 500ක් දෙනවද ලාභෙන්?
මගේ තාත්තට හරි කකුල ගල්ලා හරි දැන් එහෙනම් දරුවන්ගේ ජීවුණාට අපි අත දෙන්න ඕනේ. ඒක තමයි. දැන් මට මේක කියහම පුතේ. හරි හරි දැන් උඹට කීයක්ද ඕනේ? තාත්තේ 1000ක්. 10,000ක් නේද? 10,000. එතකොට දෙක. දැන් උඹට මම 10,000ක් දුන්නයි කියලා හිතාගන්න. හෝ? ඒ 10,000 අරගෙන ගිහිල්ලා උඹ ඒ අදාළ බිස්නස් එක ලස්සනට කළයි කියලා හිතාගන්න. හෝ? ඈ? හිතාගෙන රුපියල් 1000ක් ලාභ ගන්නවා. හා. දැන් ඔය 1000ක් ගන්නවා කියලා. ඔව් ගන්න. ඔව්. ඒ 1000ක් ගත්තයි කියලා හිතාගන්නකෝ. හා. මම රුපියල් 10,000ක් දුන්නයි කියලා හිතාගනින්. බිස්නස් එක කළා කියලා හිතාගනින්. රුපියල් 1000ක් ලාභ ආවා කියලා හිතාගනින්. ඒ රුපියල් 1000න් මට කීයක්ද දෙන්නේ? 500ක්. ඒ 500 මට දුන්නයි කියලා හිතාගන්නකෝ. හිතාගෙන මේ 500 මේ තියෙන එක තියාගන්න. 500. ඇයි මොකද්ද? 1000ක් එතකොට. 1000ක්? මිනිහෝ. මේ බිස්නස් එක උඹට හොඳට කළාම රුපියල් 500ක් ලාභ එනවා කියලා කිව්වනේ. ඉතින් දැන් උඹට රුපියල් 500ක් ලාභයි. එතකොට මට 500ක්. ඔව් 500ක් දැන් උඹට ලාභ හම්බුණානේ. එතකොට තාත්තට නේද මේ බිස්නස් එකෙන් උඹට 500ක් ලාභයි. මට 9500ක් ලාභයි. ඔය වෙලාවල කොයිද 500 දම්බුනේ. ඉතින් මේව තාත්තා